කොහොමද මගේ යාළුවෝ හැමෝටම මගේ YouTube channel එකට හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම මේ මල් කඩන්නේ පන්සල් යන්න. අද අපේ පන්සලේ වාහල් කඩ විවෘත කරන එකයි කටින පින්කමයි දෙකම තියෙනවා. ඉතින් මේ මල් කඩන්නේ වාහල් කඩ විවෘත කරන්න විවෘත කරන එකට යන්න තමයි. ඉතින් මම කඩාගත්ත මල් වලින් මම ලස්සන මල් වට්ටියක් මේ විදිහට හදාගත්තා. මම ගෙදර ඉඳන් කඩන් ආවේ නිල් කටුරුළු මල්. නිල් කටුරුළු වලින් මේ වගේ ලස්සන මල් වට්ටියක් හදාගත්තා. මට ගොඩාක් වීඩියෝ කරන්න බැරි වුණා මම එද්දිත් වෙලා ගිහින් තිබුණ හින්දා. මම එද්දිත් මෙන්න මේ දේවල් මේ විදිහට ලස්සනට ලෑස්ති කරලා තිබුණේ. ඉතින් මම ටක් ගාලා ඇවිල්ලා මගේ මල් වට්ටියත් මෙතනින් ලස්සනට ලෑස්ති කරලා තිබ්බා. අරගෙන යන්න මම මල් වට්ටිය ලැහැත්ති කරලා එනකොට මෙතන වාහල් කඩ විවෘත කරන්න ලෑස්තිය. ඉතින් මේ විදිහට කට්ටිය මේ පොලිමේ ආවා. ඉතින් මා ටක් ගාලා ආවා. ඇවිල්ලා ඉවරලා මේ එතනත් පුළුවන් විදිහට ඉතින් වීඩියෝ කරාගත්තා. ඔය විදිහට තමයි ඉතින් අපේ පන්සලේ වාහල් කඩ විවෘත වුණේ. මං පැහැදිලි වීඩියෝ එකක් දාන්නම්. මේක මේ මම ළඟට ගත්ත එකක්. එහෙම ළඟට එහෙම ලොකුවට පැහැදිලිව පේන්නේ නැහැ. මං හස්බන්ඩ් කියලා වීඩියෝ කරගත්තා. මං ඒක දාන්නම්. මේ තියෙන්නේ අර මං කියපු පැහැදිලි වීඩියෝ එක. එතකොට මේ මෙතන තියෙන ඇත් පවුර එතකොට මේ ඔය දාලා තියෙන ලයිට් ඒවා ඔක්කොම මේ වහලා තිබුණේ සුදු රෙද්දකින්. දැන් අද තමයි ඔක්කොම විවෘත කරේ. මේක මගේ පළවෙනි vlog එක. ඉතින් මාව subscribe කරන්න. ඉතින් මේ ගෙදර ගිහිල්ලා කටිනේටත් අපි ආවා. මේ අපි ඉතින් චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් එහෙම ලොකුවට ගන්න බැරි වුණා. මේ ඉතින් කටිනේ අරන් යනවා. මායි හස්බන්ඩ්ුත් ඉතින් ටිකක් දුර ගියා ඉතින් කටිනේ අරගෙන. ඉතින් මේ විදිහට වීඩියෝ කරගත්තාට මේ පැහැදිලිව පේන්නේ නැහැ ළමයි. ඒ හින්දා ඉතින් එහෙම ලොකුවට මම ඒකේ වීඩියෝ එකක් දැම්මෙත් නැහැ. මේ රෑ හින්දා එහෙම ලොකුවට පැහැදිලියක් නැහැ ඒකයි. ඉතින් මෙතනින් වීඩියෝ එක ඉවර කරන්නම්. කටිනේ වීඩියෝ ක්ලිප් නම් චුට්ටයි ගත්තේ. මේ එහෙම ගත්තේ නැහැ ඉතින්. ඉතින් වීඩියෝ එක ඉවර කරන්නම්. තවත් වීඩියෝ එකකින් එන්නම්. මාව subscribe කරන්න කියලා ඉතින් යාළුවන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. තව දෙයක් තමයි මේ වැරදි අඩුපාඩු ඇති. ඉතින් ඇත්තටම මේක මගේ පළවෙනි vlog එකනේ. එහෙම වැරදි අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඊගාව වීඩියෝ එකකින් ඒවා හදාගෙන මම ආයෙ වීඩියෝ එකක් දාන්නම්.